ආසම කෑම මොකද්ද? ආසම කෑම පෙට්ටිපන් පොල් සම්බල් ඒ කියන්නේ අචුපන් ලංකාවේ. රෝස් පාන් පොල් සම්බල් ක්‍රැබ් කරිය. ලංකාවේ කොල්ලෙක් ලන්ඩන් වලට ගිහිල්ලා ලන්ඩන් වල ඉන්න කට්ටියට ඩ්‍රයිවිං උගන්වනවා. අපි කට්ටිය හිතන් ඉන්නේ ඒ ලන්ඩන් UK පිටරට කොහේ ගිය ගමන්ම ඔක්කොම හරි ගියා කියලා. එහෙම නැහැ. එංගලන්තේ කොහොමද සාමාන්‍යයෙන් වරදක් කරොත් එහෙම සාමාන්‍යයෙන් කොච්චර විතර දඩයක් කන්න වෙනවද? චුද්දාගේ වෙනස ගොඩක් දුරට ඒක වැරද්දක් කරොත් එයා පිළිගන්නවා වැරද්ද කරා කියලා. ඒකට ඉක්මනට හදන්න බලනවා. අපේ කට්ටිය හැමෝම ඔහොම කියලා කියන්න බෑ. මම අවුරුදු 10න් මෙහෙන් ගියේ. ඒතර එහෙ මං දැන් 46. So 35 years 36 years එහෙ ඉන්නවා. ඒ කියන්නේ සුද්දන්ට ඩ්‍රයිවිං උගන්වනවා. අපේ කට්ටිය ලංකාවේ කට්ටිය හරි දක්ෂයි. ඉන්ටෙලිජන්ට්. ඔයා දකිද්දි ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා ලංකාවේ වාහන පදින අපේ රියදුරු මහත්තුරු ගැන ඔයාට මොකද හිතෙන්නේ? මෙහි තියෙන ප්‍රෙස්ටිජියස් ජොබ්ස් එහෙට ප්‍රෙස්ටිජ් එකක් නැහැ. එහෙම ලොකුම එකක් තියෙනවා ඩිෆරන්ස් එකක්. දැන් අපිට දැන් අපි මෙහි හිතන්නේ පොඩි ජොබ් කියලා එහෙට ඒක ගොඩක් ලොකුද. සාමාන්‍යයෙන් ලංකාවේ මේ ඩ්‍රාමාස් එහෙම බලනවද නැත්නම් එහෙම ඒවා බලන්නෙත් නැහැ. නෑ. ඒ කියන්නේ අතන වෙලාවක් නැතිකම. වෙලාවක් නැති කියලා සිංහල ටෙලිඩ්‍රාමා ඒ වගේ දැන් පොඩි කාලේ මට මතකයි කෝපි කඩේ. තාම මං හිතන්නේ යනවා නේද? ඒක මතකයි. ඒක මතකයි. ඒක බැලුවා. පඩිය අපේ පඩියත් මෙහි තියෙන පඩියත් එක්ක ඒක පඩිය කම්පෙයාර් කරනවා. ඒනට ප්‍රශ්නේ ඇවිල්ලා ඒ කොස්ට් ඔෆ් ලිවිං එකත් එක්ක මේ කොස්ට් ඔෆ් ලිවිං එක කම්පෙයාර් කරන්නේ නැහැ. ඔයා ලංකාවේ ඉපදුණු කෙනෙක් හැටියට දැන් ඉන්නේ ලන්ඩන් වල UK වල ලංකාව ගැන මොකද හිතන්නේ? ලංකාව ලස්සනට. ඔව් මට ප්ලෑන් එකක් තියෙනවා මේ චැරිටි එකක් ඕපන් කරන්න මේ. දැන් එහෙ මං හිටියා මගේ ඇත්තට හැම අවුරුද්දෙම මෙහෙට එන්නේ. ෆැමිලි ගොඩක් ඉන්නවා මේ. ඒගොල්ලෝ එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න also රටට give back කරන්න. Welcome to Sam's Vlogs YouTube channel. Right, Sam's අද ඇවිල්ලා ඉන්නේ නිගම්බ වලට. නිගම්බ වලට එන්න හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න ලැස්තිලා ඉන්නේ. විශේෂයෙන්ම අපි මේ Sam's vlog එක හරහා කරන්නේ travelling, ඒ වගේම ලංකාවේ build up වෙච්ච characters පිළිබඳව තමයි කතා බහ කරන්නේ. ඒ විදිහට ලංකාවේ කොල්ලෙක් පිටරට ගිහිල්ලා පිටරට සුද්දන්ට පාඩම් කියලා දෙන චරිතයක් පිළිබඳව තමයි අද කතා බහ කරන්න සෑම්ස් මේ විදියට ලැස්සලා ඉන්නේ. අපි වැල්වටාරන් නැතුව කෙලින්ම ඒ කැරක්ටර් එකත් එක්ක කතා බහ කරමු. අයිබෝන් ක්‍රිස්ටි. අයිබෝන් සර්. වෙල්කම් ටු සෑම්ස් vlogs. රයිට් ක්‍රිස්ටි සම්පූර්ණ නම ක්‍රිස්ටි ඇන්තනි පිල්ලේ. එතකොට දැන් ක්‍රිස්ටි ඉපදුනේ ලංකාවේද? ලංකාවේ ඉපදුනේ. අවුරුදු 10ක් මේ හිටියේ. සෙන්ට් ජෝසප්ස් එකේ පාඩම් කරේ. ඊට පස්සේ පිටරට ගියා මේ ලන්ඩන් වලට ගියා. ඒ කියන්නේ ලංකාවේ ඉපදිලා අවුරුදු 10කින් තමයි ඔයා ලන්ඩන් වලට යන්නේ. ඔව් 10 11 ඒ වගේ. ඒ වගේ. රයිට් ෆැමිලි ගැන අපි පොඩ්ඩක් කියමු. ඕකේ. කවුද ෆැමිලි එකේ වගේ ඉන්න මෙම්බර්ස්ලා? ෆැමිලි එකේ අම්මා තාත්තා මල්ලි කෙනෙක් ඉන්නවා මම. තාත්තා නැති වුණා. 2013 වල. දැන් අපි ෆැමිලි එක විතරයි දැන් පොඩි බබෙක් ඉන්නවා. වයිෆ්යි බබෙක් ඉන්නවා. රයිට් ක්‍රිෂි දැන් ඔයා ස්පෙෂල් කැරක්ටර් එකක්. මොකද දැන් මම හිතන්නේ මේ දැන් ක්‍රිස්ටි ලංකාවට එන්නේ අවුරුද්දකට එකමාරකට සැරයක් ඇවිල්ලා ෆැමිලි එකේ කට්ටියත් එක්ක එන්ජොයි කරලා මේ යනවා. මොකද මගේත් ෆැමිලි මෙම්බර් කෙනෙක් තමයි මේ ක්‍රිස්ටි. දැන් ඔයා අවුරුදු 10කින් දැන් UK වලට යන්නේ ලන්ඩන් වලට යන්නේ. දැන් ඔයා එහෙ ගිහිල්ලා කරන්නේ මොකද්ද? දැන් ඔයාගේ මේ වර්තමාන ජොබ් එක. දැන් මම අවුරුදු 10න් මෙහෙන් ගියේ. ඒතර එහෙ මං දැන් 46. So 35 years 36 years එහෙ ඉන්නවා. right? ඒ පදිංචි වෙලා ඉන්නේ. දැන් මං කරන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ෆාමකොලොජි මගේ ඩිග්‍රී එක ෆාමකොලොජි මං වැඩ කරා HIV රිසර්ච් කරා. සෙන්ට් තෝමස් හොස්පිටල් එකේ කිංස් කොලෙජ් එකේ
එනට යන්සේ මං අයින් වෙලා මං ගියා මේ ඩ්‍රයිවිං මගේ බිස්නස් එකක් කරා ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර් එකටත් ස්ටඩි කරලා කරන්න වුණා 3 exams එක කරන්න ඕනේ ටිකක් ඉන්ටෙන්සිව් දැන් මං ටීච් කරන්නේ ඩ්‍රයිවිං ටීච් කරනවා ඒ කියන්නේ සුද්දන්ට ඩ්‍රයිවිං උගන්වනවා yes දැන් විශේෂයෙන්ම දැන් විශේෂත්වය මේක තමයි මොකද ලංකාවේ කෙනෙක් ලංකාවේ ඉපදිලා ලංකාවේ කොල්ලෙක් ලන්ඩන් වලට ගිහිල්ලා ලන්ඩන් වල ඉන්න කට්ටියට ඩ්‍රයිවිං උගන්වනවා දැන් ඔයාට මොකද හිතෙන්නේ ක්‍රිස්ටි දැන් අපි හිතන්නේ දැන් සුද්දනේ අපිට ඇවිල්ලා ඉගෙනුවේ දැන් මම එහෙම කතාවට කියන්නේ ඒ කියන්නේ වැරදිට මෙයා කරන්න එපා මේ දැන් පිටරට කට්ටිය තමයි ලංකාවට ඇවිල්ලා ඩ්‍රයිවිං පිළිබඳව මේ මෙයා කරේ ගොඩක් මේ නීති හැදුවේ සහ ඩ්‍රයිවිං ලයිසන් එක පවා ඔක්කොම මෙයා වෙන්නේ ඒ විදියට දැන් හැබැයි ලංකාවේ කොල්ලෙක් ගිහිල්ලා පිටරටදී සුද්දන් ගන්නවා ඔය මොකද ඒ කියන්නේ හිතන්නේ ඔය ඉතින් අපේ කට්ටිය ලංකාවේ කට්ටිය හරි දක්ෂයි ඉන්ටෙලිජන්ට් ඉතින් කට්ටිය ඩොක්ටර්ස්ලා නර්සස්ලා ඉන්ජිනියර්ස්ලා ගොඩක් කට්ටිය ගිහිල්ලා හොඳට දක්ෂකමක් තියෙනවා නම් හොඳට ඒගොල්ලන්ට මේ thrive වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මේ අපි අර කතාවට කියනෝනේ සාමාන්‍යයෙන් ඩිසිප්ලින් සහ ඒ කියන්නේ මේ සුද්දොන්ගේ අතින් ගොඩක් වෙලාට වැරදි වෙන්නේ නැහැ කියලා. දැන් හැබැයි ඔයා කරන්නේ තාමත්ම බැරෑරුම් ජොබ් එකක්. ඒ කියන්නේ ඔයාගේ ජොබ් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ ඒකේ වගකීම වැඩි. ලංකාවේ ඇත්තරම ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වඩා පිටරට ඩ්‍රයිවර්ස්ලාගේ වෙනස මොකක්ද? එහෙම වෙනසක් තියෙනවද නැත්නම් ඒගොල්ලොත් ඒ වගේමද? ඩ්‍රයිවිං විතරක් නෙමෙයි ජෙනරල් ඔබ්සර්වේෂන් එක සුද්දාගේ වෙනස ගොඩක් දුරට ඒක වැරද්දක් කරොත් එයා පිළිගන්නවා වැරද්ද කරා කියලා. ඒකට ඉක්මනට හදන්න බලනවා. අපේ කට්ටිය හැමෝම ඔහොම කියලා කියන්න බෑ. නේද? ලංකාවේ වරද පිළිගන්න අඩුයි. මං හිතන දේ. වැරදි මං කියන දේ වැරදි වෙන්න පුළුවන්. මං හිතන්නේ වාගේ එක්ස්පීරියන්ස් තියෙනවනේ දැන් ඩ්‍රයිවිං ටීචර් කෙනෙක් එතකොට ඔයා දැන් අවුරුදු සැරයක් ලංකාවට ඇවිල්ලා ලංකාවෙත් ඔයා වටේ යනවා ඒ කියන්නේ මේ එක තැන් වලට ගිහිල්ලා ඔයා මේ ලස්සන තැන් වලට ගිහිල්ලා ඔයා ඒව කරනවා එතකොට ඒ යන විදියට යනකොට ඔයා දකිද්දි ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා ලංකාවේ වාහන පදින අපේ රියදුරු මහත්තුරු ගැන ඔයාට මොකද හිතෙන්නේ මේ සම්පූර්ණ වෙනස් සිස්ටම් එකක් තියෙන්නේ ඒ නීති ගොඩක් තියෙනවා rules වැඩි එහෙම තියෙන්නේ දැන් very populated city එකක් right 10 million people ඉන්නවා ලන්ඩන් එකේ ඇතුලේ ඉතින් highly populated පාරවල් එහෙම busy වාහන මෙහෙට වඩා ගොඩක් හයියෙන් යනවා ඉතින් එහෙම ඔක්කොම coordinate කරන්න very high standard එකක් තියෙන්න ඕනේ දැන් අපේ කට්ටිය දැන් මම සුද්දෝට ඉස්සරහ නෙමෙයි හැමෝටම ලන්ඩන් කියන්නේ මෙට්‍රොපොලිටන් සිටි එකක් හැම රටේම ඒ කියන්නේ කන්ට්‍රීස් වලින් මික්ස්ඩ් කට්ටියක් ඉන්නේ ඔක්කොම ඉන්නේ හැම ජාතියක්ම ඉන්නවා සුදු කළු අපේ කට්ටිය පාකිස්තාන ඉන්දියන් හැමෝම ඉන්නවා ඉතින් අපේ කට්ටියට ඇත්තට මෙහෙන් මේ සමහර කට්ටිය මම පුරුදු කරනවා මෙහෙන් ආපු කට්ටිය ලංකාවේ කට්ටිය ඉන්නවා එතනට එනවා ලංකාව කට්ටියත් ඉන්නවා ලංකාව කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ටීච් කරනවා මම සමහර කට්ටියට හැමෝටම ටීච් කරනවානේ හැබැයි එක හොඳක් තියෙනවා අපේ කට්ටියට මේ දැන් same side of the road අපි drive කරන්නේ එතකොට ඒගොල්ලන්ට පොඩි වැරදි තියෙනවා ඒනට ඒගොල්ලෝ ටක් අල්ල ගන්න පුළුවන් ඒ සිස්ටම් එක හැබැයි සමහර කට්ටිය ටිකක් කල් යනවා අල්ල ගන්න සමහරක් දැන් ගොඩක් දුරට ඉන්දියන් කට්ටියට ටීච් කරන්න අමාරුයි ඒගොල්ලෝ දැන් mirrors ගොඩක් දුරට ඒගොල්ලෝ අපිට කියනවා ඒගොල්ලන් රට එලවන්නේ mirrors ටික නවාගෙන අතුරු නවාගෙන යන්නේ කට්ටිය හප්පනේ හින්දා right හප්පගෙන යන්නේ හින්දා නවාගෙන යන්නේ ඉතින් ඒගොල්ලෝ mirrors බලන්නෙම නැහැ ඒක ගොඩක් අමාරුයි එහෙ හරියට බලන්න තියෙනවා mirrors ලොකුවට බලන්න තියෙනවා check ඔක්කොම mirrors ටික check කර තමයි යන්න ඕනේ නැත්නම් test එක pass කරන්න බෑ සිස්ටම් එකක් තියෙනවා අපේ කට්ටියට අල්ල ගන්න පුළුවන් ඉක්මනට හැබැයි ලංකාවේ කට්ටිය ඉක්මනින් අල්ල ගන්න ඉක්මනට අල්ල ගන්නවා එලෝන් එකේ මේ සිස්ටම් එක අල්ල ගන්න පුළුවන් හොඳට අනිත් කට්ටිය ඊට පස්සේ ඉන්නේ දැන් ඊට පස්සේ නායිජීරියන් කට්ටිය තමයි ඒගොල්ලන්ට තව ප්‍රශ්න තියෙනවා එහෙමෙන් ඒනට අපේ කට්ටිය මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට
අල්ල ගන්නවා ඩ්‍රයිවිං එක. රයිට් දැන් වඩාත්ම ලේසිම කට්ටිය ලංකාවේ කට්ටියද ඒ කියන්නේ ක්‍රිෂ් මේ සාමාන්‍යයෙන් එහෙ ඩ්‍රයිවිං ටීච් කරන්න. දැන් වා ටීචර් කෙනෙක් හැටියට. එහෙම කියන්න තමයි දැන් ඉන්ඩිවිජුවලි සමහර කට්ටිය ඉන්නවා ගොඩක් කල් යනවා ඒගොල්ලන්ට ඉගෙන ගන්න. ටිකක් ස්ලෝ ලර්නින් කට්ටිය ඉන්නවා. එහෙම කියලා කැටගරයිස් කරන්න බෑ. ජෙනරලයිස් කරනවා නම් normally Indian hardest to start. ඊට පස්සේ Nigeria ඊට පස්සේ අපේ කට්ටිය like higher end එකේ ඉන්නේ. middle to high එකේ ඉන්නවා. දැන් ක්‍රිෂ් දැන් ලංකාවේ නම් සාමාන්‍යයෙන් දැන් වා අවුරුදු 10කින් තමයි ලංකාවෙන් යන්නේ. වාගේ පොඩි වයසේදී. ඊට පස්සේ දැන් වා සැරෙන් සැරේ අවුරුදු එකමාරක සැරයක් ලංකාවට අවිල්ලා ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරලා යනවා. දැන් මම අහන්නේ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් වා දැන් මේ ඩ්‍රයිවිං පැත්ත වා මේ ඩ්‍රයිවිං ටීචර් කෙනෙක් විදියට ඉන්න නිසා එහෙ දැන් ලංකාවේ දැන් වැරදක් කරොත් එimhe මේ අපි දඩයක් ගහනවා. ඒක වරදින් වරද ගණන් වෙනස් වෙනවා. දැන් එංගලන්තේ කොහොමද සාමාන්‍යයෙන් වරදක් කරොත් එimhe සාමාන්‍යයෙන් කොච්චර විතර දඩයක් ගන්න වෙනවද? දඩයක් විතරක් නෙමෙයි පොයින්ට්ස් ලයිසන්ස් එකට හම්බ වෙනවා. දඩයක් වරදක් කරොත් දඩයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ එයාගේ යම් පොයින්ට්ස් ගණක් අඩු වෙනවද එහෙමද? ඔව්. දැන් පටන් ගත්තාම පොයින්ට්ස් 12ක් තියෙනවා. එතකොට මයිනර් රිෆරන්ස් එකකට normally minimum යන්නේ 3 3 යන්නේ. රිෆරන්ස් එක සිවියර් නම් එකපාරට 6ක්ම කපා ගන්නවා. නැත්තම් big රිෆරන්ස් එකක් නම් සම්පූර්ණයෙන්ම ලයිසන්ස් එක one go එකකින් කැන්සල් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ severity එකේ හැටියට තමයි ඒගොල්ලෝ තියෙන point system එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැන්සල් වුණාම ආයි ගන්න පුළුවන්ද නැත්නම් කාලයක් ඉන්න ඕනද කොහොමද ඒක? ඔව් ගන්න පුළුවන් ආයි. ඉතින් ආයි ඉස්සෙල්ලා ඉඳලා සමහරකට දැන් ඔක්කොම ලූස් points ටික ලූස් වුණොත් ආයි start එකේ ඉඳලා ගන්න ඕනේ. ආයි කියන්නේ මුලින් ඉඳලා ඉස්සෙල්ලා ඉඳලා කරලා තමයි ආයි ගන්නෙ. එතකොට points license එකේ තියෙනකොට insurance කොහොමද insurance ආයි අපිට ගොඩක් ගෙවන්න තියෙනවා. especially London ඇතුළේ. පොයින්ට්ස් තියෙනකොට ඒක බලලා ඒකට බලපානවා ඉන්ෂුරන්ස් එක ඩබල් වෙන්න පුළුවන් ට්‍රිපල් වෙන්න පුළුවන් ඔහොම එහෙම දෙයක් තියෙනවා. ඒතකොට ඉන්සෙන්ටිව් එකක් තියෙනවා good driving එකට ඉන්සෙන්ටිව් එකක් තියෙනවා. ඔව්. and also then fines හම්බ වෙනවා දැන් yellow box junction මේ තියෙනවා මම මෙහි දැකලා නැහැ හැබැයි ඒකේ නැවතුත් පොයින්ට්ස් වදිනවා. ඒක ගොඩක් ඒක නීති තියෙනවා. ඒ කියන්නේ පාකින් ඒරියා හරියටම තියෙන්න ඕනේ. එහෙමද? පාකින් ඉන්ෆ්‍රින්ජ්මන්ට්ස් තියෙනවා. එතකොටත් වදිනවා කර්බ් එකෙන් පොඩ්ඩක් වැඩියෙන් පාක් කරොත් ටිකට් වදිනවා. ඊට පස්සේ සමහර තැන්වල පාක් කරොත් වාහනේ අරගෙන උස්සගෙන යනවා ඒගොල්ලෝ. පවුන. ඒක ලොකු ගණක් එකට යනවා. ඒකෙන් කාර් එක රිලීස් කරන්න. දැන් ඒවා කොහොමද වෙන්නේ ක්‍රිස්ටි? කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද මේ ප්‍රොසීඩියර් එක? කියන්නේ දැන් අපේ ලංකාවේ නම් අපි ගිහිල්ලා පෝස්ට් ඔෆිස් එකට හරි ගෙවලා තමයි ආයේ පොලිසියට ඇවිල්ලා මේ රිසිට් එක පෙන්නලා මේ අපේ ලයිසන් එක ගන්න ඕනේ. නැත්නම් යම් විදිහකින් ලොකු වරදක් වුණා නම් අපි උසාවි ගිහිල්ලා නඩු දාලා එහෙම තමයි වෙන්නේ. ලන්ඩන් වල කොහොමද සාමාන්‍යයෙන් ඔය වරදක් කරොත් එහෙම ඒගොල්ලන්ට කොහොමද ලයිසන් එක ගෙවන්නේ? කොහොමද මොකක් හරි ඒක තියනවද ක්‍රමයක්? ඔව් දැන් ගොඩක් දුරට දැන් parking offences small things නම් council එකකින් ෆයින් එක එන්නේ ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. ඒකට parking fine එක තියෙනවා. ඊට පස්සේ ලොකු ෆෙන්ස් තියෙනවා නම් සමහරකට කෝට්ස් යන්න වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. දැන් බීලා ඩ්‍රග් ඩ්‍රයිවිං ඔය වගේ මොනවද තිබ්බ ලොකු ප්‍රශ්නයක්. ඒ හොඳ තැනකට ආවා. දැන් ලංකාවේ දැන් රූල්ස් වැඩි. දැන් මේ බීලා මේ ඩ්‍රයිව් කරන්න අමාරුයි. දැන් එංගලන්තේ කොහොමද ඒක? සේම් බීලා එලවන්න බෑ. ඉතින් එහෙම ලොකු රූල්ස් ගොඩක් තියෙනවා. ගොඩක් ස්ට්‍රික්ට්. ඒ පැත්තෙන් හරි ස්ට්‍රික්ට්. හරි. දැන් ක්‍රිෂි මේ මම දැන් ඔයාගේ ජොබ් එක පැත්තෙන් නෙවෙයි අහන්නේ. දැන් ලංකාවේ සමහරක් කට්ටිය බලන් ඉන්නවා පිටරට ගිහිල්ලා අපි හිතමු UK හරි වෙන යුරෝප් කන්ට්‍රි එකකට හරි නැත්නම් මිඩල් ඊස්ට් හරි කොහේ හරි රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න. ඇත්තටම ඔයා ලංකාවේ කෙනෙක් හැටියට ඔයා හිතන විදිය මොකද්ද? පිටරට ගිහිල්ලා එහෙම ජොබ් එකක් හරි හොඳ සාමාන්‍යයෙන් ටිකක් එක්සිකියුටිව් ලෙවල් එකේ හරි එහෙම ජොබ් එකක් කරන්න ලේසිද? දැන් අපි වෙන රටවල් අතල්ලා අපි හිතමු වාගේම කන්ට්‍රි එක දැන් වා ඉන්නේ ලන්ඩන් වලනේ. ඒතකොට ලන්ඩන් වලට ඇවිල්ලා කෙනෙක්ට එහෙම එකපාරටම සර්වයිව් වෙලා හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්ද? මොකද්ද මේ තියෙන සිටුේෂන් එක? මේකයි. අපි මෙහි තියෙන ප්‍රෙස්ටිජියස් ජොබ්ස් එහෙට ප්‍රෙස්ටිජ් එකක් නැහැ. එහෙම ලොකු මේකක් තියෙනවා ඩිෆරන්ස් එකක්. දැන් අපිට දැන් එහෙ
අපි මේ හිතන්නේ පොඩි ජොබ් කියලා එහෙට ඒක ගොඩක් ලොකුයි. දැන් ට්‍රේඩ්ස් ගොඩක්ම හම්බ කරන්න පුළුවන් ට්‍රේඩ්ස්මන්ලාට. ඉලෙක්ට්‍රිෂියන්ස්ලා. ඊට පස්සේ බොයිලර් ඉන්ජිනියර්ස් කට්ටියට බොයිලර් අතර කට්ටිය ඒකට වෙනම කෝස් එකක් තියෙනවා. even brake layer. නිකන් ගඩොල් වලින් ගෙවල් හදන කට්ටිය විත්ති හදන එක ඒක ගොඩක් construction වල නිකන් laborers. ඒගොල්ලෝ ලොකු පඩියක් හම්බ වෙනවා. ඕකේ. ලොකු පඩියක් හම්බ වෙනවා. මෙහි පොඩි පඩියක් ඒ ලොකු. දැන් මෙහි බැංකුවේ වැඩ කරනවා කිව්වම ලොකුයිනේ. ඔව් බැංක් මැනේජර් කෙනෙක් බැංකුවේ වැඩ කරනවා නම් ඒ ජොබ් එක ලොකුයි. ඒක නිකන් normal job එකක්. ඒ බැංකුවේ වැඩ කරන ඒක ලොකු job එකක් නෙමෙයි. ඒ බැංකුවේ අර වචන ටික ගණන් ගන්න නැති ගණන් ගන්න නැහැ. ගණන් ගන්න කියන්නේ නිකන් සාමාන්‍ය ජොබ් එකක්. same as නිකන් කඩේ වැඩ කරනවා වගේ. ඒ නිකන් අඳුන් කඩේක විකුණනවා similar position එකක්. පඩිවත් මම කියන්නේ normally නෑ bank tellers. but of course මේ බැංකුවේ sector එකේ ඇතුලේ ඉන්නවනේ මේ උඩට මේ managers ඒගොල්ලෝ එහෙම හම්බ කරනවා. but ඒ මේ ඊට වඩා හම්බ කරනවා bank manager කෙනෙක්ට වඩා හම්බ කරන්න පුළුවන් මේ bricklayer කෙනෙක්ට හම්බ කරන්න පුළුවන් ගොඩක් ඊට වඩා ඩබල් හම්බ කරන්න පුළුවන්. අපි අතර හිතන්නේ දැන් ඒකේ අනිත් පැත්තනේ මෙහි. අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මෙහි සාමාන්‍යයෙන් ඔය වැඩ කරන ලේබර් කෙනෙක්ට අපි කියන්නේ අඩුපඩියා මැනේජර්ස්ලා බැංක් මැනේජර් කෙනෙක් හරි අපි කියන්නේ මේ උදාහරණයකට නැත්නම් මැනේජර් එක්සිකියුටිව් ලෙවල් එකක තියෙන ටිකක් වැඩි මේකක් තමයි. හැබැයි ලන්ඩන් වල තියෙන එක අනිත් පැත්ත. ගොඩක් දුරට එහෙමයි. දැන් බින්මෑන් කෙනෙක් වුණත් එයා ලොකු පඩියක් යට හම්බ වෙනවා. දැන් ඇවරේජ් බින්මෑන් කෙනෙක්ට ගොඩක් දුරට බැංකුවේ වැඩ කරනකොට බින්මෑන්ට පඩි වැඩි. ඔව්. ඒක එයා වැඩ කරන්නේ කවුන්සිල් එකටනේ. එයා වැඩ කරන්නේ කවුන්සිල් එකට. ඒතකොට කවුන්සිල් එකෙන් හොඳ පෙන්ෂන් එකක් දෙනවා. හොඳ ගොඩක් පැකේජස් ඒගොල්ලන්ට තියෙනවා. පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ හොලිඩේස් තියෙනවා. ඇනියුවල් ලීව්, ජොබ් සිකියුරිටි එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් ඒගොල්ලන්ට තියෙනවා. දැන් සාමාන්‍ය මේක බලන ලංකාවේ ඉන්න කෙනෙක්ට දැන් ලන්ඩන් වලට ගිහිල්ලා ලන්ඩන් වලට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒගොල්ලන්ට සාමාන්‍ය මොන වගේ ජොබ්ස් සාමාන්‍යයෙන් එහෙ තියෙන්නේ? එහෙම කියන්න අමාරුයි. අපේ කට්ටිය ගොඩක් පෙට්‍රෝල් ස්ටේෂන්ස් වල ගිහලා වැඩ කරනවා අපේ කට්ටිය. එහෙම කියලා නෑ. දැන් යනකොට ගියාන් පස්සේ ලේසි නෑ මේකයි. දැන් අපේ කට්ටිය හිතන් ඉන්නේ ඒ ලන්ඩන් UK පිටරට කොහේ හරි ගිය ගමන්ම ඔක්කොම හරි ගියා කියලා. එහෙම නෑ. ගොඩක් තියෙනවා වැඩ. ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් yes ජොබ් එකක් හම්බෙන්න ලේසි නෑ. ලේසියෙන් හම්බෙන්නේ නෑ ජොබ් එකක්. දැන් ස්පෙෂලි දැන් තියෙන ඉකොනොමි එක අමාරුයි. ගොඩක් අමාරුයි. දැන් අපේ රටේ දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ටැක්සස් හයි, තවත් ටැක්ස් වැඩි කරන්න දැන් අද හෙට වැඩි කරනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. cost of living very high. especially මම ලන්ඩන් එකේ ඉන්නේ හින්දා ලන්ඩන් cost of living very high. rent එහෙම ගොඩක් high. අපි කට්ටිය ඒ ගැන බලන්නේ ඒ ගැන පේන්නේ අපි ඒ පැත්ත පේන්නේ නෑනේ. පඩිය අපේ පඩියත් මෙහි තියෙන පඩියත් එක්ක ඒක පඩිය කම්පෙයාර් කරනවා. ඒනට ප්‍රශ්නේ ඇවිල්ලා ඒ cost of living එකත් එක්ක මේ cost of living එක කම්පෙයාර් කරන්නේ නෑනේ. ඒක ඩිෆරන්ස් වෙනස්. big difference එකක් තියෙනවා. පුළුවන් හොඳට කරොත් කල් යනවා ටිකක් establish වෙන්න. ඊට පස්සේ අල්ලගෙන යන්න පුළුවන්. බෑ කියලා කියන්නේ but very difficult. හිතුවට වඩා අමාරුයි. right අපි කතාව ඉවර කරන්න තෝනි ක්‍රිෂි මම අන්තිමට අහන්න කැමතියි දැන් ඔයා අවුරුදු 10න් තමයි ලංකාවේ යන්නේ. ඔයා ලංකාවේ ඉපදුණු කෙනෙක් හැටියට දැන් ඉන්නේ ලන්ඩන් වල UK වල ලංකාව ගැන මොකද හිතන්නේ? ලංකාව ලස්සන රටක්. මිනිස්සුත් හොඳයි. ගොඩක් දුරට මිනිස්සු very good people, friendly. right මම ලංකාව දැන් last few years වලින් මම notice කරා ලොකු development එකක් ඉස්සරහට තියෙනවා. ඉස්සරහට එනවා. හැමතැනම බලනකොට ලොකු projects දෙනවා. ලොකු projects tourism එකකින් මම හිතන්නේ ඒ පැත්තෙන් තමයි ලොකු push එකක් තියෙනවා. ඒක තමයි right path එකේ අපි යන්නේ දැන්. last year එකට වඩා මේ අවුරුද්ද එනකොට ලංකාවේ වෙනස්කමක් දකින්නවා. තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. පොඩ every year වෙනසක් තියෙනවා. last within 4-5 years ලොකු වෙනසක් තියෙනවා. දැන් development wise අලුත් පාරවල් ඔක්කොම දාලා මේ developments තියෙනවා.
කොළඹ පැත්තේ එහෙම ගොඩක් දැන් even outside of Colombo ගොඩක් තියෙනවා දැන් tourism අපි කට්ටියට තව ටිකක් මම හිතන්නේ මේ ලොකු පුෂ් එකක් තියෙනවා දැන් අපිට මගේ මතකයේ හැටියට දැනට 2 මිලියන් වගේ තමයි annually කට්ටිය එන්නේ දැන් ඉන්දුනීසියා බාලි වලට 20 මිලියන් එනවා ඉතින් අපිට ඒකින් ඒ විදිහට අපි දැන් මේ රටේ ඊට වඩා ගොඩක් දේවල් කරන්න තියෙනවා ගොඩක් මේ අපි හැමෝම මේ අපේ රට ගැන දන්නේ නැහැ හරියට තාම දන්නේ නැහැ ඉතින් especially Americans ලා අඩු ඉන්නවා එනකොට අඩුයි ඉතින් අපේ මෙහින් tourism board එක අපේ දැන් එහෙට එක එක රටවල් වලට TV එකේ ඇඩ්වර්ටයිස් කරනවා ටර්කි වලට ඇඩ්වර්ටයිස්මන්ට්ස් එනවා එන්නේ කියලා right එක එක රටවල් ආ කියන්නේ මේ එහෙ ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා මේ ටූරිසම් පැත්ත ගැන ඒ වෙන රටවල් කරනවා ලංකාවෙන් කියන්නේ නැහැ ලංකාවෙන් මම දැකලා නැහැ තාම TV එකේ මම දැකලා that's good idea. ඒ කියන්නේ දැන් අපි කියන අපි අදාළ මේ කට්ටියට කියමු මේක. ඒ කියන්නේ ලංකාව ගැන හොඳ TV commercial වෙන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් UK වලට පබ්ලිෂ් කරන්න පුළුවන් නම් එම්බසි හරහා. ඔව්. නේ එම්බසි හරහානේ මේක වෙන්න ඕනේ. එම්බසි හරහා කරන්න පුළුවන් නම් ඔන්න හොඳ මේකක් කිව්වා ක්‍රිස්ටි. හොඳ ක්‍රමයක්. ඒක ඇත්තටම මේ මම හිතන්නේ ලංකාව ගැන හොඳ පොසිටිව් දෙයක් අපිට යවන්න පුළුවන්. yes very good idea hari ක්‍රිෂ්ණ මම අන්තිමටම වාගෙන් අහන්න කැමති පොඩි දේවල් ටික ලංකාවේ ඔයා යන්න ආසම තැන කොහෙද මට ආස බීච් පැත්තේ තමයි බීච් ගොඩක් දුරට බීච් ඔව් ගොඩක් කරදී මම දන්නවා මොකද මේ අපි දන්න නිසා මේ පූල් දිනනවා නම් වා ගොඩක් ඒ හොටෙල්ස් තමයි තෝරගන්නේ මොකද ඔයාලට දින සම්බන්ධයෙන් මේ pool and beach boat just any waterfront එකේ මට කැමතියි. දැන් අපි මේ ඉන්නෙත් නිගම්බු සයිඩ් එකේ. දැන් ක්‍රිෂ් ඇවිල්ලා අපි එන්ජොයි කරා. මේ අපේ මේ ඉන්න හොටෙල් එකේ පොඩි වේවක් පෙන්නන්නම් මේ ඔයගලන්ට. මේ ඇත්තටම අයියෝ ආස එහෙම ඉන්නේ. අයි නුවර යන්න ඒ වගේ එහෙම නැද්ද? එහෙම කියලා නෑ. ඉතින් ගොඩක් ඉතින් maybe පොඩි කාලේ ඉඳලා මම අපේ සෙන්ට් ජෝසප්ස් එකේ ලොකු ඔලිම්පික් සයිස් පූල් එකක් සෙන්ට් ජෝසප් කොළඹ දෙමට කරන්නේ මරදානි ඒ හිටලා පොඩි කාලේ ඉඳලා මම පීනන්න පුරුදු වුණා මේබි ඒකෙන් ඉන්ෆ්ලුවන්ස් එකකින් මම හිතන්නේ possibly මේ පැත්තට බර වෙලා ඉන්නේ මම දන්නේ නැහැ ඉතින් ආසම කෑම මොකද්ද ආසම කෑම පෙට්ටිපන් පොල් සම්බල් ඒ කියන්නේ අචුපන් ලංකාවේ රෝස් පාන් පොල් සම්බල් ක්‍රැබ් කරි එකක් ආසම රෝස් පාන් පොල් සම්බෝල යා ඒ දෙක ඔව් කැමතිම බී මඤ්ඤොක්කා නැත්නම් මඤ්ඤොක්කා පොල් සම්බෝල දැන් වැඩියෙන්ම කැමති බීම මොනවා මං කියන්නේ මේ රාය නෙවෙයි සාමාන්‍යයෙන් මොනවද කැමති මේ කියන්නේ තේ ලංකාවේ තේ එකද බොන්නද එතකොට තැඹිලි බොන්නද ඔරේන්ජ් ලංකාවේ තියෙන දේවල් මම ග්‍රීන් ටී හැමදාම උදේට මම ග්‍රීන් ටී එකක් බොනවා ඉතින් ගොඩක් දුරට ලංකාවේ ග්‍රීන් ටී එක තමයි ගොඩක් දුරට අපිට එනවනේ එක රෑන්ස් වලින් එනවා ලංකාවේ ග්‍රීන් ටී එකක් බොනවා ගොඩක් දුරට තැඹිලි බොන්න ආසයි ඒනට එහෙ අමාරුයි එහෙ තැඹිලි ටිකක් තියෙනවා නැතුව නෙමෙයි එහෙ මේ ෆ්‍රෙෂ්නස් එක නැහැ ඉතින් ෆ්ලයි කරලා දවස් දෙක තුනක් මෙව වෙලා සමහර කිව්වා ෆ්‍රෙෂ්නස් එකක් නැහැ ගානත් වැඩි සමහර ගොඩක් දේවල් ඉම්පෝට් කරන දේවල් නේ ෆ්ලයිට් එකේ ස්පෙෂලි ඉම්පෝට් කරන්න ඕන නම් දැන් මම හිතන්නේ නැවේ යවන්න බෑනේ තැඹිලි ඒක නරක වෙලානේ ෆ්ලයිට් එකේ බරයිනේ තැඹිලි ගෙඩිය ඒතකොට කොස්ට් එක වැඩි දැන් මං අහන්නේ ඒක තමයි ලංකාවේ කොසුත් වරකත් එහෙ තියෙනවද සමහර තියෙනවා ගෙඩියක් මෙච්චර සයිස් ගෙඩියක් පවුම් 50ක් විතර වෙනවා පවුම් 50 කියන්නේ කීයක්ද 10000ක් 12000ක් මම හිතන්නේ නේ රේට් එකේ චෙක් කරලා බලන්න ඕනේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ 10000ට වැඩි 20000ක් වෙනවා sorry ඒ කියන්නේ කොස් ගෙඩියක් ලන්ඩන් වල රුපියල් 20000ක් විතර වෙනවා. ඔන්න හොඳ මේ මාකටිං පැත්ත තියෙනවා යවන්න පුළුවන් අනේ ස්පොට් කරන්න පුළුවන් නම් ලංකාවේ. ප්‍රශ්නේ ඇවිල්ලා ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක තමයි ඒකයි. රයිට් එතකොට මේ සාමාන්‍යයෙන් සිංහල සින්දු අහනවා. නෑ. ඉංග්‍රීසි ඒ පොඩි කාලේ ඉඳලා මම ඉංග්‍රීසි තමයි පොඩි කාලේ ඉඳලා මම සිංහල මගේ තාත්තා දෙමළ අම්මා සිංහල එනකොට සිංහල සින්දු
ඇහුවේ නෑ දෙමළ සින්දුත් ඇහුවේ නෑ. ඇහුවේ නෑ. පොඩි කාලේ ඉඳලා මම ඉංග්‍රීසි ඉංග්‍රීසි පැත්තේ. ඒ පැත්තේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ මේ ඩ්‍රාමාස් එහෙම බලනවද නැත්නම් එහෙම ඒවා බලන්නෙත් නෑ. නෑ. ඒ කියන්නේ අතන වෙලාවක් නැතිකම. වෙලාවක් නැති කියලා සිංහල ටෙලිඩ්‍රාමා ඒ වගේ දැන් පොඩි කාලේ මම මට මතකයි කෝපි කඩේ. තාම මං හිතන්නේ යනවා නේද? ඒක මතකයි. ඒක මතකයි. ඒක වැළුවා. ඒ වුණාට එහෙට ඉතින් එව්වා ඉන්නේ නැති ස්ට්‍රීම් කරන්න පුළුවන්. බත් ගොඩක් ඒ පැත්තෙන් මං කරන්නේ ඉංග්‍රීසි පැත්තෙන් තමයි කරන්නේ. රයිට් අපි කතාවේ නම් ඉවර කරමු. chat close කරමු. මම තව අන්තිමටම අහන්න කැමතියි සාමාන්‍යයෙන් ඔයා දිගටම ඉන්න බලාපොරොත්තුව ලන්ඩන් වලද නැත්නම් ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවද? මට ආසයි මෙහෙට ඇවිල්ලා ගියක් අරගෙන මේ කොයි හරි එස්ටැබ්ලිෂ් වෙලා මේ මට ප්ලෑන් එකක් තියෙනවා මේ චැරිටි එකක් ඕපන් කරන්න මේ දැන් ඒක මම හිටියා මගේ ඇත්තට හැම අවුරුද්දෙම මෙහෙට එන්නේ ෆැමිලි ගොඩක් ඉන්නවා මේ ඒගොල්ලෝ එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න also රටට give back කරන්න so මම completely non profit charity එකක් පටන් ගන්න යන්නේ ඒක තමයි ප්ලෑන් එක තියෙන්නේ ඉස්සරහට ඉතින් නැති වැඩි කට්ටිය මේ රටේ ගොඩක් තාම ගොඩක් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට මොන හරි උදව්වක් කරන්න කියලා මේ නිකන් non perishable things මේ rice flour සීනි පිටි ඒ වගේ අරගෙන ඒගොල්ලන්ට ගිහිල්ලා villages වලට ගිහිල්ලා distribute කරනවා නැති බැරි කට්ටියට ඒක තමයි ප්ලෑන් එක and ඉස්සරහට ඒක hopefully expand කරන්න පුළුවන් නම් අනිත් අංශයට but ඒක තමයි මගේ primary aim එක මෙහෙට ඇවිල්ලා ඒක කරන්න. රයිට් ඔයගේ ඒක අනිවාර්යයෙන්ම මේ ටාගට් එකත් අචීව් කරන්නවට කොන්ෆිඩන්ස් ලැබෙන්න කියලා ශක්තිය ලැබෙන්න කියලා අපි විශ් කරනවා. රයිට් එහෙනම් ඉතින් අපි chat close කරමු. thank you very much ක්‍රිස්ටි. ලංකාවට ආයි ආපු වෙලාවක ආයි අපි මේ වගේම හම්බෙලා අපේ ඉදිරි ප්ලෑන් ගැන කතා කරමු. රයිට් එහෙනම් ඉතින් අපි කතාව ඉවර කරන්න ලෑස්ති. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි බිල්ඩ් අප් වෙන ලංකාවේ බිල්ඩ් අප් වෙන කැරක්ටර්ස් පිළිබඳව තමයි අපි ඉන්ටර්විව් කරන්නේ. ඉතින් ඒ වගේ කැරක්ටර් එකක් තමයි ක්‍රිස්ටි කියලා කියන්නේ. ක්‍රිස්ටි අවුරුදු 10න් ලන්ඩන් වලට යනවා. ලන්ඩන් වලට ගිහිල්ලා එහි ඉන්න සුද්දන්ට ඩ්‍රයිවිං ටීචිං කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ අපි කතාව තමයි අද දවසේ ඔබට ගෙනාවේ. රයිට් එහෙනම් ඉතින් අපි කතාව ඉවර කරනවා. thank you very much ක්‍රිස්ටි. අපි ආයි දවසක හම්බෙමු. ඉවර කරන්න කලින් මතක් කරනවා සෑම්ස් vlogs YouTube channel එක තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න bell button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි සෑම්ස් vlogs TikTok follow කරන්න like කරන්න. මේ සෑම දෙයක් එකම තවත් මෙවැනි program එකක් එක හම්බ වීමේ බලාපොරොත්තුවෙන් හදට අපි ඔබෙන් සමු කරනවා. thank you.